ඔන්න පුතේ අපි 2016 ඉඳන් 25 වෙනකන් අවුරුදු 10ක ප්‍රශ්න කරා. ඒ ප්‍රශ්න ලකුණු 116ක ඒවා. ඔයා එකතු කරලා බලන්න ඔයාගේ 116න් කීයද කියලා. මම නිකන් හිතලා දැම්ම ලකුණු 66යි කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට ඇනලයිස් කරන්න, විශ්ලේෂණය කරන්න මේ ලකුණු අඩු වුණේ කියලා. නේද? K knowledge එක අඩු හින්දා කීයද? ඊළඟට වේගය මදි හින්දා හදාගන්න බැරි වුණා. කීයද? මම 10 කියලා දැම්මා. ටෙක්නිකල් ඉෂුස් නැහැ. careless නොසලකිල්ල හින්දා 32ක් අහිමි වෙලා තියෙනවා. අන්න මේ වගේ ඔයාගේ ලිස්ට් එක හදාගන්න. මම හදපු උපකල්පනය මත මම පෙන්නන්නම් මොකද්ද කියන්නේ කියලා. 116කින් ඔයා ගත්තේ 66යි. ඔන්න 66ක් ඇවිල්ලා තියෙනවා. 66ක් තියෙන්නේ 116න්. එහෙනම් 100කට කීයද? 100කට 56යි. එහෙනම් ඔන්න 100ට 56ක් තමයි ඔයා ඉන්නේ. 56ක තමයි ඉන්නේ. මෙතන 100ට 56යි. ඒ කියන්නේ 100ක ඉන්නේ. අපි දැන් බලමු 66යි careless නොසලකිල්ල කියන්නේ ඔයාට හිමි ඔයාගේ ඇඟ වටේ කැරකෙන ලකුණු. අපි ඒ ටික මේ මාස ටිකේදී අරන් ඇඟට එකතු කරගන්න ඕන. ඇඟට අලව ගන්න ඕන. ෆිට කරගන්න ඕන. සාක්කු යදා ගන්න ඕන. ඒ වගේ ලකුණු 32ක් තියෙනවා නේ. ආන්න 32යි 66යි එකතු කරොත් 66ට 32ක් එකතු කරොත් එතන එනවා 98ක්. එහෙනම් 116න් 98යි. ඇත්තටම ඔයාගේ මට්ටම ඕක 98ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇවරේජ් එක 84යි. ඒ කියන්නේ සුපිරි එකක්. ඒ එකට යන්න පුළුවන්. ඒක ඇත්තටම ඒක ඉන්නවා. ඔයාගේ නොසලකිල්ල හින්දා මේ ගාන තියෙන්නේ. අපි ඒක ටික ටික හදාගමු. දැන් මේ කතා කරා වගේම මම තෝරගෙන එක රටාවකට ගියේ. මේ කෑල්ල මෙතනින් ඉවරයි. ඊට පස්සේ මේ හා සම්බන්ධ වෙනම අපි ඊළඟ අවුරුද්දේ ලක්ක කරලා ප්‍රශ්න හදනවා. ඒක සයිට් එකෙන් ගන්න පුළුවන්. මම මේක දිගටම කරගෙන යනවා. ඔයා මේ අවුරුදු 10ම ප්‍රශ්න ටික මේ විදිහට මාත් එක්ක කරන්න. කරලා ගොඩ දාගන්න. මතකයි අපි පටන් ගත්තේ ළමයි කොච්චර ෆේල් කියලාද? අන්න. ඔව්. ළමයි ෆේල් 14140ක් ගිය අවුරුද්දේ. නේද? ඔයාලගේ අවුරුද්දේ කරන වෙන්න තමයි අපි මේ වැඩේ කරන්නේ. එහෙනම් ඔයාට මේකේ ප්‍රයෝජනයක් ලැබුණා. අනිත් යාළුවන්ටත් කියන්න මේකෙන් කරගන්න කියලා. හොඳයි අපි මේ වගේම ඊළඟ වීඩියෝ එකත් ඉස්සරහට දාන්නම්. හොඳයි. ත්වන් සරණයි.